අද මිරු සම්පත් ලියනගේගෙන් ප්‍රශ්න කරන්න සූදානම්. අයිබෝන් කියලා ඔබ පිළිගන්නවා. අයිබෝන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. රටට වෙන්නේ මොකද? රටේ තත්ත්වය මොකද? ඔබ කියපු අනාවැකි වලට මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න කලින් මේ දවස්වල ඔබ ඉලක්ක කළා එලිපිටම මිනිස්සු පහර දෙන්න රන් තියෙනවා. ඔක ඉතින් හැබැයි මේ කාලේ විතරක් නෙමෙයි. ඔක 2015 තුනා, 16 තුනා, 17 තුනා, 19 තුනා, 22 තුනා, 24 තුනා, දැන් 25 වෙගෙන සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔක සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට දැන් අර කලින් වඩා වැඩි වෙලා තියෙන්නේ. මොකද මේක අර ළඟම ගොඩාක් අනාවැකීකරණය තුලත් ලංකාවේ අංකයක ඉතිහාසගත දෛවඥා වීම තුලත් ලොකු බරක් පෙරලා තියෙනවා බොහෝ දෙනෙක්ගේ කර්මතට. ඒකට හේතුව තමයි මුලින්ම මම හැමෝටම කියන මුලින්ම මාව අධ්‍යයනය කරන්න. හේතුව මම මුදු විකුණන කෙනෙක්වත්, සුර විකුණන කෙනෙක්වත්, ගල් කෑලි විකුණන කෙනෙක්වත්, නැත්නම් ඕරා එකක්වත්, ඇට බෝල ටිකක්වත් විකුණන කෙනෙක් නෙමෙයි. මම කෙලින්ම එහෙම කියන්නේ. සායිටමද තෙල් බෙහෙත් ටිකක්වත්, ඖෂධ කීලවත්, ඔලුවට දාගෙන හිසපොලිච්චිවත්, වාලම්පුරිවත් ඒ වගේ ඒ කියන සෙකන්ඩ් ක්ලාස් එකේ වැඩ. සහ මේ Tamanට මාර්ගය හෝ කර්ම විපාකය හෝ ඒ හැඩතලේ හරියට පෙන්වන්න බැරි නම් පාලනය කළ හැකි කර්ම තියෙනවා, පාලනය කරන්න බැරි කර්ම තියෙනවා. ඒ සාධක වලට ගැළපෙන දේ විතරක් කරලා ඒ අනුසාරයෙන් ජීවිත ගොඩනගන්න වෙරදැරීමක් විතරයි මගේ විෂය තුලින් මම කරලා තියෙන්නේ. ඒක තමයි මම අද මේ හැම දෙයකටම රහස. මේ හැම දෙයක්ම දිනාගෙන තියෙන්නේ ලංකා ඉතිහාසයේ සම්මානීය දෛවඥයා බවට පත් වෙන්නට ඒ රහස ආවේ එතන. දැන් සමහරට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ සම්මාන ගත්ත තැන දැක්කේ නෑ, ආවේ කොහොමද කියලා දන්නේ නෑ. ඒ වගේ මේ ඇවිල්ලා මම පරද්දන හෝ නැත්නම් ඔය කියන කතාව වලින් කියන්නේ මම පරාජයට පත් කරන හදන ආණ්ඩු ක්‍රමයකින් ලැබෙන සම්මාන වෙන්නේ. ඒක තමයි මේක රහස. දැන් අපි කියමු සමහර කාලෙන් කාලට මම කිසිම සම්මානයක් ආණ්ඩුවට කඩේ ගිහලා අරන්නේ නැහැ නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක පෙන්වන්න මම තවත් උත්සාහ කරන්නේ මේ ආණ්ඩුව තියෙන වෙලාවෙම තමයි මේ හැම සම්මානෙම ලැබෙන්නේ. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි මතක තියාගන්න මම වැඩ කරන්නේ විනිවිද භාවයක් එක්ක. මම හිතන්නේ රනිල් මහත්මයා ඔබතුමාත් දන්නවා මේ ආයතනය ඇතුළට එන තැන ඉඳන් අපිට දුරකථන අමුතුමක් ගන්න තියෙන හැමදේම පටිගත වීමක්ද සිද්ධ වෙනවා. ඊට අමතරව ඒ හැම පටිගත වීමක් හරහාම අපි කස්ටමර් කෙනෙක්ට අපේ සංවාදාත්මක වීඩියෝ එකක් හඬපටයක් හැමදෙස්සෙම නිකුත් වෙනවා. ඒ නිකුත් වීමකින් තොරව අපි කොතනකවත් කියන නිසා මට යම් කෙනෙක් පහර දෙන්න උත්සාහ කරනවා කියන දේ මම දන්නවා කලින් ඉඳන්. මොකද ඒ නිසාම තමයි මම ඔක එදත් මට ඔක වුණානේ. අදත් වෙන හැමදාම වෙනනේ. ඒ නිසා මම විනිවිද භාවයක වැඩ කරන. ඒ නිසා ඕනම කෙනෙක් යමක් පිළිගනිද්දී අර ඇහෙන් දැක්කත් කනෙන් ඇහුවත් කිව්වා අරයා කිව්වා මෙයා කිව්වා මෙතනින් කිව්වා මට කෝල් කරලා කිව්වා මේ කාන්තාව මෙහෙම කිව්වා මේ ගැහණිය මෙහෙම කිව්වා නැත්නම් මේ පිරිමියා මෙහෙම කිව්වා මේ හාමුදුරු මෙහෙම කිව්වා අර කෙනා මට කතා කරලා කිව්වා ඒ වගේ අර 2.50 වැඩ අවශ්‍ය නැහැ. යම් කෙනෙක් Tamanට කිව්වනම් ඒකෙදි කියන්නේ මියුරු සම්පල්ලිනගේ කෙනා යමක් කරන්නේ ඒ හඬපටය නිකුත් කරලා. එදා දවස කවද්ද නිකුත් කරේ කවද්ද බිල් එකක් අපි දෙනවා. අනික තමයි ආයතනයක් වශයෙන් මම රෙජිස්ටර් කරත කම්පැනි එකක් මේක මගේ ආයතනයක්. ඒතර මගේ මියුරු සම්පල්ලින ඇස්ට්‍රොලොජි කියන කම්පැනි එකක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ හරහා අපි හැමදේම ලබා දීලා තියෙනවා. හැමදේම විනිවිද නිසා දේශ සහගතව ආණ්ඩුවෙන් මේ මියුරු සම්පල්ලින කියන ත්‍රෙට් කරනවා කියලා එහෙම කාරණයක් නෑ. ආණ්ඩුව තේරුම් ගන්නවත් ආණ්ඩුවේ මට ප්‍රශ්නයක් නෑ. මම මුලින්ම කියන්න අද වෙනකන් මම මෙච්චර කිසිම විවේචනයක් ආණ්ඩුවේ ඍජුවම ආණ්ඩුවට ප්‍රකාශ කරලා ආණ්ඩුවට පහර දෙන විදිහට කතා කරා කියලා හොර කිව්වොත් ඔය කියන්නේ තමන්ගේ පක්ෂග්‍රාහී වේදනාවෙන් කියන මිනිස්සු කොට්ටාශය හරින ආණ්ඩුවෙන් ප්‍රභූවරු මෙතනට එනවා. ප්‍රභූරුත් එක්ක මම ගොඩක් සමීපව කතා බහ කරන ඔවුන්ගෙත් මම කේන්ද්‍ර පරීක්ෂා කර දෙනවා. කිසිම කෙනෙක් මට අද වෙනකම් කිසිම විදිහකින් බලපෑම් නීතිය හා සාමය හා ආරක්ෂා කරන අංශ පවා මම හොඳින් තේරුම් ගන්න තියෙනවා. මම කියන දේ අනාගතයේ පියවරෙන් පියවර වෙලා තියෙන නිසා මට අවශ්‍ය නැහැ. මම අයයි කියනවා මට දැන් මම අනාගතයේදී නාමල් රාජපක්ෂ මහත්මයා දේශපාලනය තුලින් ඒ රාජපක්ෂ බලයටපත් වෙනවා සහ නීති අවබෝධතා නොකර යන්න කියලා මම සැරෙන් කිව්වා. සැනින් මතක තියාගන්න ඒක මම මේ ආණ්ඩුවට පහර දීමක් නෙමෙයි මේ රටේ තියෙන විනය පද්ධතිය ආරක්ෂා කරගන්න කතා කිරීමක් කියන නිවැරදි කෝණයෙන් දකින්න. මොකද දැන් ගොඩක් අය අපිට බැනලා කමෙන්ට් කරනවානේ. ඔබතුමා දැක් නැති අම්මා තාත්තා මතක් කරනවා, සහෝදර සහෝදර ඥාති මතක් කරනවා, අපේ පරම්පරාව ඔක්කොම මතක් කරනවා. මගේ ඉතින් ආයෙ ප්‍රශ්න මතක් කරනවා. ඔක්කොම කීකී මේ කතන්දර ගොඩකින් බයින්නවනේ අපිට. මේ බයින හැම දෙයක් ඇතුළතම බයින්නේ එකක් මම ගොඩක් දෙනට ආදරය කරනවා. තමන්ගේ රට දියුණු වෙයි දියුණු කරයි කියලා හිතන මිනිස් කොටස ඔක ඇතුළේ ඉන්නවා. ඒ කියන්නේ ඇත්තට මේ රට දියුණු කරනවා කියලා පිට රටක හිටියත් ලංකාව ඇතුළේ හිටියත් තමන් මාලිමාව කියන පක්ෂව තවත් පක්ෂයකට හෝ ඡන්දයක් හෝ වෝට්ටුවේ ඕන දෙයකට භාවිතා කරලා ඒක රට දියුණු කරයි මේක දියුණු කරන්න ඕනේ. මේ රටේ අනාගත නූපන් පරම්පරාවටත් හොඳ අනාගතයක් තියන්න ඕනේ. රටේ නීතිය හරියට සුරක්ෂිතව තියෙන්න ඕනේ. මේ රටේ මිනිස්සු කාලා බීලා සතුටෙන් ඉන්න ඕනේ. ඒක හොඳ වැදගත් සමාජ පද්ධතියක් තියන්න ඕනේ කියන ඒ විශ්වාසය තියාගත්ත මිනිස්සු හදවතින්මයි මට බැලලා හරි කමෙන්ට්. හැබැයි මම ඒකට ගරු කරනවා.
හැබැයි අර 2.50 වැඩ කරන අයට මොකද මම හොඳට හොඳයි නරකට නරක මට පේන එකක් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව හෝ මොකක් හෝ ජනමතයක් ඉස්සරහට දාගෙන ඔබේ ජනප්‍රියත්වය ඉවස ගන්න බැරි ඒක තමයි පොඩි කොටසක් ඔබ වටන්න වෙන අස්තකින් උත්සාහ කරනවා. කරනකොට හුලං හැමේ කොහෙන්ද කියලා අපි දන්නවා. මොකද මේ තියෙන වෙන ගේම්. තමන්ගේ තෙල් බෙහෙත් ටික, තමන්ගේ මාකට් එක බින්ද වැටෙනකොට දැන් මාව ලොකු අභියෝගයක් කළා නේ මම මුදු ටික ගන්න නැහැ. මැණික් කෑලි ටික ගන්න නැහැ. සුර කෑලි ගුණ ගන්න බෑ. තමන්ගේ තියෙන තෙල් බෙහෙත් ටික ගුණ ගන්න බෑ. බෙහෙත් වර්ග හදපුවා ගොඩ ගැහිලා නැත්නම් කොළ ටික විකිනෙන්නේ නැහැ. ඒ වගේ කතන්දර ගොඩක් තියෙන සහ ඊටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් ශාස්ත්‍රයට යන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් එන්නේ. මාව ස්ටඩි කරලා ඉන්න නිකරුණේ නිවට විදිහට හැසිරෙන්නේ නැතුව. මම එහෙම කියන්නේ අපරාධ එක පැත්තකින් ඔබ විසින්ම පරිහානියටපත් වෙන්නේ සමාජයක් තුළ. මොකද මම මියුරු සම්පල්ලියන ගේම තමයි. මම ආයෙක දැන් මම ওই නම කියන කොටත් බොහෝ දෙනෙක් ඉරිසියයි. මම මගේ නමට බොහොම ආදරේ. ඒක මම මෙච්චර මම මගේ නම ගැන අභිමානවත්. මොකද මම අනාවැකි කරන විශිෂ්ටයි. දැන් අපි කතා කරාම මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතා කරානේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මං කව මාරකයක් අතේ තියන් හැමතිස්සෙම ගමන් කරන කෙනෙක්. අද වෙනකොට මම හිතා නිවුස් එක තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමට වෙඩි තියලා. දකින්න නැතිනේ ගොසිප් වල හැමදේනම ඒ හේතුවයි. එහෙනම් මම ඔය දන්නවනේ. ඒ අවදානම එන්නේ දැන් ඕක ඇවිල්ලා ට්‍රම්ප් එක්කම සම්බන්ධයක් නෙමෙයිනේ. දැන් ඉන්දියාවේ ප්‍රශ්නාව කියලා මම අර ගිහලා තමිල්නාඩුවත් එක්ක සම්බන්ධ නැහැනේ. මේ ඇවිල්ලා ඇස්ට්‍රොලොජි වල තියෙන විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික පසුබිම. ඉතින් ඕක ඇවිල්ලා තේරුම් ගන්න බැරි අර සීමා වෙච්ච, ලිතකට සීමා වෙච්ච, පොතකට සීමා වෙච්ච එක්කෝ තමන් අර ග්‍රහයකට පදනම් වෙච්ච කොටසකින් මිනිසුන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන. ඒ නිසා මම අතික්‍රමණය කරලා තියෙන කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න මේ මියුරු සම්පල්ලියන ගේම තමයි. නේපාල විප්ලවත් ලංකාවෙන් ඉගෙනගෙන තමයි කරන්න පටන් ගන්න තියෙන්නේ. ලෝකයේ සමහර බටහිර රාජ්‍යයන්ට ඕන විදිහට ලෝකයේ පෙරදිග රාජ්‍යයන් අල්ලේ නටවන තත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. මේකේ යම් ජ්‍යොතිෂ්‍ය බලපෑම අපි පැහැදිලි කරනවා. මම ඔබතුමත් එක්ක කරපු රනිල් මහත්මයා ප්‍රෝග්‍රෑම් එකක් ඇති 2006ටම 22 23 වසරවලදී මේ ලෝකයේ යන්නේ තනිකර සිස්ටම් එකක්. මේ සිස්ටම් එක කියන්නේ ආසියාන්තික රටවල් ආක්‍රමික බහට පත් කරගන්නවා සහ යටත් විජිතයක් බවට පත් කරන අලුත් ක්‍රමයක්. දැන් ඉස්සර තිබුණා 1948ට කලින් 1815 කඳුරට ගිවිසුම ඇවිල්ලා ලංකාව යටත් කරගත්ත ක්‍රමයක් තිබ්බනේ. ඒක ඒ ඇවිල්ලා එතකොට ඉන්දියාව යටත් කරගත්ත ඊට පෙර ආතු ඒ වගේ අවස්ථා කීපයකදී මේ ලෝකයේ ආසියානු රටවල් ආක්‍රමණය කරගත්තා මේ පෘතුගීසි ලන්දේසි වගේ කණ්ඩායම්. දැන් මේක දැන් ලෝකේ ගෝලීකරණ වෙලානේ. දැන් යටත් කරගන්නේ අමුතුම ක්‍රමයකට. ඒ තමයි ඒ රටේ ඉන්න යම් විදියකින් ඒ රටේම ඉන්න ජනනායකයන්ට ජනතා ප්‍රසාදයේ සහිත ජනනායකයන් ජනතා ප්‍රසාදයේ තමන්ගේ තියෙන ඒ තමන්ගේ රටේ අභිමානවත් පරිදි ජීවත් වෙන ඒ රටේ ආඩම්බරකාරක මානසිකත්වයේ ජනනායකයන්ව මර්ධනය කරන්න පුළුවන් සයිගොල්ලන්ට කැරලි ගහන්න පුළුවන් ඒගොල්ලන්ව පාලනය කරන්න පුළුවන් ඒගොල්ලෝ යටත් කරන ඒගොල්ලෝ නින්දා පාස් ගන්න පුළුවන් කණ්ඩායම් තෝරගෙන ඒ හරහා ජාත්‍යන්තර සංවිධාන සැලසුම් හදනවා. ඔය තුලදී ධනේශ්වරවාදයට විරුද්ධ වීම එක කාරණයක්. දේශපාලන තුලදී ධනේශ්වර පන්තිය කියන කොටසට විරුද්ධ වෙලා ඒගොල්ලෝ ධනෙ උපයලා තියෙනවා, රැස් කරලා තියෙනවා, වැරදි විදිහට උපයලා තියෙන්නේ. ඒගොල්ලෝ පරම්පරාගත ධනෙ තියෙන මේ විදිහට කිය මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරලා එක පැත්තකින් කඩාවට්ටනවා. ඊට පස්සේ මම ඔවා කිව්වේ 2004ටම 22 23 කෙන කාලේ මේ ලංකාවට එන බලපෑමත් එක්ක අනාගතයේදී ඊට පස්සේ තමයි අරගලා. ඊට පස්සේ තමයි ඔය විදිහට දැන් අපි ගත්තා පාකිස්තාන ප්‍රශ්න ඉම්රාන් ඛාන්ව පාස් ඉරගසක. ඊට පස්සේ අපි දැක්කා බංග්ලාදේශයට වෙච්ච ප්‍රශ්නේ. ඊට පස්සේ දැක්කා පාකිස්තානේ, නේපාලේ, බංග්ලාදේශේ, ලංකාව. මේ රටවල් ඔක්කොම උනේ එකම සිස්ටම් එකක්. ඉතින් මේ තුල දැක්කා අපිට පස්සේ ජාතික ගැටලු තියෙන මෙන්න මේ වගේ සංස්කෘතික ප්‍රශ්න තියෙනවා, ජාතිවාදී ප්‍රශ්න තියෙනවා, ආගම්වාදී ප්‍රශ්න තියෙනවා, ජාතික ගැටලු උලුප්පලා එතනින් වෙනම ඉමේජ් එකක් මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරන්න ගත්තා. ඊට පස්සේ ආපහු පෙන්නවා අවස්ථාවාදී. දැන් අවස්ථාවාදී බව කියන්නේ එකට එක්කෙනෙක් නැහැ. කියන්නේ අවස්ථාවාදී බව කියන්නේ තමන්ට ලැබෙන අවස්ථාවද අනේකා පෙරලාගෙන අනේකා පරාජය කරමින් අනේකාට ද්‍රෝහිකම් කරමින් ජීවත් වෙන සමාජ රටාවක්. ඒ කියන්නේ ඔකට කියන කුහකත්වය එකතු කරපු සමාජයක් හැදුවා. ඊට පස්සේ හැදුවා අපි ඔකට කියන මේ පක්ෂයක් ගොඩනගන්න, තමන්ගේ පන්තියක් ගොඩනගන්න, තමන් එක රැල්ලක් නිර්මාණය කරන්න කියලා පක්ෂවාදය ගෙනාවා. ඊට පස්සේ ගෙනාවා ඔකට එකතු කර අන්තිමට අපි මේ හැමදේම කරේ මොකක් වෙනුවෙන්ද? සමාජවාදය කියන සංකල්පය කියලා. අපි සමාජය දියුණු කරන්න, අපේ රට අනාගත දරුවන්ට පරම්පරාවක් හදන්න, මේ තියෙන දුර්වල පාලක විනාශ කරන්න, මේ රට මෙච්චර කාලයක බංකොලොත් කරපු, විනාශ කරපු, මේ වගේ මේ රට විනාශයටපත් කරපු, හොරා කාපු නායක විනාශ කරන්න කියාගෙන සංකල්පයක් ගෙනල්ලා තමන්ගේ පක්ෂය සමාජවාදයට එකතු කරගත්තා. ඒ තුලින් රටේ පාලකව නිර්මාණය කළා. මේ ක්‍රමය තමයි ඕගොල්ලෝ දකින්න නේපාලයේ අද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔයිට කලින් වෙච්ච බංග්ලාදේශී ක්‍රියාත්මක වුණේ. ඊට කලින් වෙච්ච පාකිස්තානයේ ක්‍රියාත්මක වුණේ 2022 23 දී ලංකාවට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඕක ඉවර වෙන්නේ ඕක ඉන්දියාවටත් එනවා.
නැති වෙන්නේ නැහැ. මොකද මේක ඇතුළත තියෙන්නේ එක්තරා මාස්ටර් ප්ලෑන් එකක්. දැන් ඉන්දියාව රෝ එක නිසා අද ආරක්ෂිතයි. හැබැයි චීනය මේක කොතන හෝ තැනක ඉන්නවා. තවත් මේකේ ඇමරිකාව ඉන්නවා. තවත් මේකේ රුසියාව ඉන්නවා. තවත් මේකේ වෙනත් රටවල් ඉන්නවා. අපි ගත්තාම මේක ඉංග්ලන්ඩ් මේක ඍජුව සම්බන්ධයි. එංගලන්තේ ඍජුව සම්බන්ධයි. මේ වගේ රටවල් බොහොමයක් මේක ඇතුළෙන් සම්බන්ධයි. ඒ නිසා මේකේ ඒ වගේ තමයි මේ රටේ යම් සමහර මුස්ලිම් රාජ්‍යයන් මේකට සම්බන්ධයි. ඒ නිසා මේක මතක තියාගන්න මේ තමයි ලෝකේ මිනිස්සෙක් ඇතුළන් ඇතුළේ දකින්න නැති කාරණා. ඉතින් මේක හරි ගැඹුරු කතාවක්. ඒ නිසා මේ මිනිස්සු රැල්ලට දුවලා අවසානයේ මේ රටවල් බංකොලොත් වුනහම කොයි හරි රටකට හේතු වෙන්න වෙයි. මම ওই වේදනාවෙන් තමයි කතා කරන්නේ. නැතුව මේ කාටවත් පක්ෂාග්‍රහී නෙමෙයි. මොකද ඊට පස්සේ වෙන්නේ ඒ නායකයෝ විනාශ වෙන්න තැන පාලනය කරන අපි නොගියොත් වෙන්නේ අනාගතයේදී ඒ සියලු දෙනා එක වලකට වැටෙනවා. අවසානයේදී මිනිස්සු හැරලා බලද්දී ඔබ දුකටපත් වෙන්නේ මේ රට දියුණු වෙයි කියලා ඒ ඩ්‍රීම් එක ඔළුවේ තියාගත්ත මේ රට මහා ශක්තිමත් බලවත් රාජ්‍යයක් වෙයි කියලා හීනේ තියාගත්ත මිනිස්සු පෙරදිලා තමයි අන්නේ විනාශයට මුල් පුරන්නේ. අනුර කුමාර දිසානායක මේ රටේ නියත ජනාධිපති වෙනවා කැට තියලා ඔබ කියනවා. අනිවාර්යයෙන්ම මියුරු සම්පල්ලියනගේ මම මාලිමාව කියන පක්ෂයක අනුර කුමාර දිසානායක මහත්මයා බලයට එන්නත් කලින් මේ වගේ ජනරල්ලා සමාජවාදී ජනරල්ලා සමාජවාදී නිර්දන පන්තියක කණ්ඩායමක් අනාගතේ ජනමතයට ඊට පස්සේ අනුර කුමාර දිසානායක මහත්මයා උතන්ට බලයටපත් වෙනවා. අංක 1 එතුමා අංක 1 වෙනවා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස අංක 2 වෙනවා. 3 රනිල් වික්‍රමසිංහ මහත්මයා 4 ඊට පස්සේ වගේ පිළිවෙලට ඔක්කොම කිව්වේ මම තමයි. කිසිදු වැඩසටහනක මට මේ මම කිව්වා කියලා කිය ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම කලින් කිව්වා මමයි කලින් කිව්වා කියලා මට මේ සංදර්ශන දාන්න උවමනාවක් නැහැ. මම කෙලින් කියවුවා හැම තැනකම සාක්ෂි හිතන හැම ගොසිප් එකකම තියෙනවා. හැම තැනකම පුවත්පත්වල පවා තියෙනවා. මොකද ඒක තමයි මියුරු සම්පලයේ විශේෂත්වය. තියෙනවා මේ වෙලාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරනවා. ඉවත් කරන්න වෙනවා. ඒක හේතුව ඉවත් කරන්න වෙනවා. දැන් ඔක ඉවත් නොකර හිටියොත් මොකද වෙන්නේ? අපිට IMF එකකින් තියෙන සානාධාර සහ අපේ රටවල් පාලනය කරන්න පුළුවන් වෙන ක්‍රමවේදය. අපේ රටේ හිටපු අර යුද මේ වශයෙන් තිබ්බ අවස්ථා ටික පාලනය කරන අපි හොඳ රාජ්‍යයක් අපි හැදුවා. මේ හොඳ ඉමේජ් එකක් අපි රටක හැදුවා. හොඳ සංස්කෘතිකව සාධකත් එක්ක හොඳ බලයක් හැදුවා. ඒ කියන්නේ යුදමය රාජ්‍යයක් විදිහට ශක්තිමත් වුණා. ඒව පවා ලිහිල් වෙලා අවසන් මේක බින්ද වැටෙනවා. ඉතින් මෙතන තමයි දැන් අනාගත අනිවාර්යයෙන්ම මම කියන දේ තමයි ඔය ජාත්‍යන්තර සස්යවාදී පනත් ටික ඔක්කොම අවශ්‍ය කරලා පස්සේ මේ රටට රින්ගන්න නැති මිනිස්සුෙක් වෙන්නේ නැති හැම ත්‍රස්තවාදී කණ්ඩායමකම නායකයෙක් මේක අවසන් රින්ගලා දායි. ඔක තමයි වෙන්නේ අන්තිමට. ඒක ලොකු වරදක්. දැන් මේ සම්බන්ධයෙන් අපි රටක් විදිහට ඔබතුමා කියන ඒ අවදානම ගන්න බෑ. දැන් 2027 ඔය කවුරු මොනා කිව්වත් නැවත අපිට ණය වාරික ගෙවන්න පටන් ගන්න. ඔව් මම මියුර සම්පලනගෙන දැන් ඔබතුමාට කියලා දෙන 2027 වෙනකොට ආණ්ඩුවේ තියෙන ඒ ගෞරවය කීර්තිය බිඳුර සමතලන මිනිස්සුන්ගේ ජන අප්‍රසාදයටපත් වෙන දැන් ආණ්ඩුව කරන්නේ එතකොට ඒ තුල තියෙන බලය හදාගන්න ඒ තුල තියෙන ජනමතේ උලුප්පා දක්වන්න එක ඉන්න يعني ඒකට බලපෑම් කළ හැකි කියන චරිතය. උදාහරණයක් කිරීම රාජපක්ෂවරු මර්ධනය කියනවා. දෙවෙනි කොටස කියන තවත් අපි විපක්ෂ මර්ධනය කරනවා. අපි ගත්තා අනාගතයේ ඊට පස්සේ අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා ඉලක්ක කළ එතුමාවත් දානවා. අනිවාර්යයෙන් එතුමා නඩු දාලා ෆයිල් දාලා ඔක් ගන්නවා. ඊට පස්සේ ගත්තම ඔහොමම ගිහිල්ලා මාධ්‍ය විදින් ටික කියනවා. ලංකාවේ වර්තමාන පාලන තන්ත්‍රයට විරුද්ධ නොවන ජනමාධ්‍ය ආයතන දෙකක් හෝ තුනක් ඉතුරු කරගෙන ඉතුරු හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒතර මම නම් ගම් වශයෙන් කියන්න මම මේ වැඩසටහනේ අනිවාර්යෙන් රෙනෝ සිල්වා කියන අපි දන්න හිරු මාධ්‍යාලයේදී මාධ්‍යාලයේ සභාපතිතුමාටත් අනිවාර්යෙන් විදිහට මොකද මම විශ්වාස කරන එතුමාගේ කේන්ද්‍රයත් මකරලා නැහැ. එතුමාට අනිවාර්යෙන් ප්‍රශ්න බාධා කියලා කරනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම දිරිජ්ජාවිර මහත්මයාටත් ඒ කියන්නේ දෙරනේ එතුමන්ටත් කොහොම හරි නැති හරි ප්‍රශ්නයක් දානවා. ඊට පස්සේ ඔහොම ගිහලා මහානායක භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්න එනවා. මම අද කිව්ව කරලා ලියලා තියාගන්න. මම එහෙම කියන්නේ ඒ දන්නවද මේ මර්ධනය කියන තැන උග්‍ර වෙන්න පටන් ගන්නනේ Tamante වැඩ කටයුතු වල මේ ලංකා කේන්ද්‍රය යම් බලපෑමක් දොබ පැහැදිලි කරලා ජ්‍යොතිෂ විද්‍යාත්මක පදනමකින් නෙමෙයි 100%ක්ම දැන් මම හොර කියනවා මේ පක්ෂාග්‍රහී වෙලා කියනකොට නැහැ. ඔයගොල්ලන්ට වැරදිලා. මම කෙලින් කියන දේ තුළ වැරද්ද තියෙන්නේ මම අර මහින්ද රාජපක්ෂ කියන එතුමා උත්තරීතරේ ජනනායකයාට ඒක මගේ රටේ රජතුමා විදිහට පිළිගන්න මේ යුගයේ මම දැක්ක. මොකද මම එහෙනම් අනිවාර්යෙන් පරක්‍රම බාහිර රජතුමාටත් මම කඩේ යනවා. මොකද පරක්‍රම රජතුමා මාර ආදරේ. ඒතකොට මම අනිවාර්යෙන් දුර්ගන් රජතුමාටත් ආදරේ. මම දුර්ගන් රජතුමාටත් කඩේ යනවා. මම හැබැයි ඒගොල්ලෝ දැකලා නැහැ. හිටියනම් අදත් කඩේ යනවා. අනිවාර්යෙන් කඩේ යනවා. එතකොට එහෙනම් එහෙම වෙනවා. ඒ හේතුව මගේ තියෙන ජාතිකත්වය, මගේ තියෙන අභිමානය, මගේ තියෙන රටේ පෞරුෂය මම දැක්ක. ඒ ජනනායකයෝ මම දැක්ක. ඒ කියන්නේ මගේ රජවරුය මම දැක්ක. ඉතින් මම කැමති රාජකීය පෙළපතින් තමයි අද මෙච්චර කාලයක් මේ රටවල් රැකිලා තිබ්බේ. ඉතින් ඒ නිසා මම ඒකට ආදරේ. ඉතින් ඒ විදිහට ගියාම කාලය තුල
අනාගතයේදී මහානායක භික්ෂුන් වහන්සේලාට පන්සල් භික්ෂුන් වහන්සේලාට ඊට පස්සේ ඔහොමම ගිහිල්ලා රටේ ඉන්න ඉහළ තවත් ප්‍රභු පාර්ශවයන්ට තවත් ව්‍යාපාරිකයන්ට අන්තිමට නඩුවලට යන්න බෑ. ඉතින් අවසානයේදී මොකද වෙන්නේ? මේ රට එක්තරා විදියකින් හිර වෙච්ච රටක් විතරක් මට ඉතුරු වෙනවා. නීතිය අවස්ථාවාද භාවයත් එක්ක පාවිච්චි කරන්න එපා. අවස්ථාවාදයත් එක්ක පාවිච්චි කරාම මොකද වෙන්නේ? ඒක ඇවිල්ලා අවනීතිය බවටපත් වෙනවා. අවනීතිය ආවට පස්සේ වෙන්නේ මොකද්ද? රටක් සමාජය තුළ නීතිය පද්ධති කියලා තිබු විශ්වාසය පළුදු වෙනවා. මොකද විශ්වාස කරන්න ඕනේ පක්ෂග්‍රාහී බව නෙමෙයි. Tamanට පක්ෂ නම් ඒක තුළ තියෙන හානි ටික ඒක කරපු වැරදි කරන පුද්ගලයෝ ගොඩක් හොඳට බලන්න මේ ටිකේ හොඳටම වැරදි කරපු හොඳම හොරු ටික නිහඬයි අර බාගෙට වැරදි කරපු අඩුවෙන් වැරදි කරපු මිනිස්සු තමයි කෑක ගහ වැරද්දක් හරි කරත් ඒකට විරුද්ධව කතා කරන්නේ හොඳම හොරු ටික නිහඬ වෙලා තමන්ගේ තත්වයේ තමන්ගේ තැන පරිස්සම් කරගන්න මේ ආණ්ඩුවට උදව් කරගෙන ඉන්නවා නැත්නම් මේ ආණ්ඩුවට මුක්කෝ ගහගෙන අපේ සිංහල භාෂාවෙන් කිව්වම එතකොට මට දැන් ඒවා වැරදි නෙමෙයිද ඒවා වැරදි තමයි ගොඩක් ලංකාවේ තත්ත්වය තුල තියෙනවා එහෙනම් විධිමත් පරීක්ෂණයකින් තොරව කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න එපා ඒක මම මේ ජ්‍යොතිෂ විග්‍රහය තුල පෙන්වා දෙන්නේ සෙනසුරු දැන් ඉන්නේ මං කිව්වා තාම ඉන්නේ මීනේ වක්‍ර වෙලා ඊට පස්සේ අනාගතේ ඉන්නේ මේෂයට ආපු ගමන් මොකද වෙන්නේ වක්‍රතාවය මිදි සෙනසුරුත් අනාගත අලුත් රාශියට ආපු සෙනසුරු ප්‍රබල වෙන්න ගන්නවා දැඩි වෙන්න ගන්නවා ඊට පස්සේ සෙනසුරු 2029 පස්සේ එන්නේ වෘෂභයට මොකද 2031 දී වෘෂභයේ සැරසෙන සෙනසුරු මහා කලබලකාරී කාලයක් ගෙනවා. අන්න එතනදී මේ ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ වැරදි විදිහට නීති භාවිත කරලා. ඒ හැම දෙයක්ම තේරුම් ගන්න කොච්චර ලෝකේ කොයි තැනක හැංගුණත් මේ කියන සද්ධර්මයෙන් ලෝකේ හැංගෙන්න බෑ. මේ යථාර්ථයයි. ඒ නිසා මම කියන දේ සැර ඇති. මම කියන දේ රිදෙනවා ඇති. මම කියන දේ වෙලාවට වැරදි කියලා ඔයගොල්ලෝ හිතනදී දැනට. හැබැයි ඔයගොල්ලෝ 2029 දී 30 දී 31 දී මං කියපු කිසි දෙයක් වැරදි නෑ කියලා තේරුම් ගන්න. එදාට කියන්න එපා කිව්ව ප්‍රමාණය ප්‍රතිශතය අඩුපාඩුකම් කියන්න එපා. කාරණේ වෙලා ඇති. ඉන්දියාවේ භූමිකාව සමීපව නිරීක්ෂණය කරනකොට ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා නිකන් අර ඉස්සර ඇමරිකාව කිව්ව කතා පොඩි ලෝකයට ආසියාවට පොඩි බලපෑම් කරන ගතියක් පෙන්නුම් කරනවා. අපි නේපාලයේ හැසිරීම සමීපව නිරීක්ෂණය කරගෙන ඉන්නවා කචරි රෝයිකෝකයන් ඉන්නවා මම අනිවාර්යෙන් මම කියලා දෙමු. මොකද ඉන්දියාව කියන රට ඇවිල්ලා වෙනම ගේම් එකක්. මොකද ඉන්දියාවටත් ඕනේ ආසියාවේ බලවතා වෙන්න. චීනටත් ඕනේ. මොකද ලොකු ජනගහනය. මොකද දැන් මම කරා අපි දැන් තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණ එන ගැන කතා කරලා අපි 2024 24 කතා කරලා කියන අනාගතයේ ඉන්දියානු තියෙන මැතිවරණ නිසා ලංකාව ලොකු බලපෑමක්. දැන් කච්චතියු දූපතේ ප්‍රශ්නේ ඔකත් එක්ක නැදෙන්නේ. එතකොට මතක තියාගන්න කච්චතියු දෙන්න සිද්ධ වුණොත් කච්චතියු විතරක් නෙමෙයි දෙන්න වෙන්නේ. ඩෙල්ස් දූපතත් එක්ක මේ ලයින් එකම දෙන්න වෙනවා. මොකද මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේක අපි දැන් ඔක පුරුදුන. මොකද 1900 අපි දැක්කා හරියටම ඔය 48 නිදහසෙන් පස්සේ අපිට ලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා. ඒ ටික නැති වෙලා ගියොත් අපිට ලොකු වේදනාවක් ඉස්සරහට. ඒ නිසා හොඳම දේ තමයි මේක රැක ගන්න. අනික තමයි DMK කියන පක්ෂය ඉන්දියාවේ දැන්ට තමිල්නාඩුවේ තුල ලොකු බලයක් තියන් යනවා. ඊට වඩා නොදෙනු බලයක් ආවා විජයගේ පක්ෂය. ඒ කියන්නේ අපි දන්නවා TVK කියන පක්ෂය. මේ TVK කියන පක්ෂය තමයි ප්‍රබල වෙලා ඉන්නේ මේ වෙනකොට. මොකද උන් දැන්ට ජනමතයෙන් 75%ක් දැහැගෙන ඉන්නවා. ඒ නිසා තමිල්නාඩුවේ බැරි වෙලා හරි මේ යන විදිහට විජය කියන පුද්ගලයා ඔය 1974 ජූනි 22 වෙනිදා ඉපදිච්ච මේ පුද්ගලයා අනාගතේ බලයටපත් වුණොත් අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්නේ ප්‍රශ්න ගැන මම කතා කරේ අදයේ නෙමෙයි. ඔය 2024 ඉඳන්. මොකද අලුත් පරිපාලනය වෙනස් වීමක් ඔතන ජයලලිතට පස්සේ ලංකාවට කොතනකවත් එදාට හිර වෙන්න වෙනවා මිසක් ඒවට සටන් කරන්න බෑ. මොකද මම දන්න මතය තමයි ලංකාවට යටත් කියන වචන තමයි යන්න වෙන්නේ එතකොට. මොකද ඉන්දියාව කියන්නේ ප්‍රබල දුෂ්ට රාජ්‍යයක්. හොඳින් තියාගත්තොත් අසල්වැසියා හොඳයි. නරකින් තියාගත්තොත් එයා දුෂ්ට රාජ්‍යයක්. නිසා ඉන්දියාව කවදාකවත් ලංකාවට අතීතයේ අපි රාවණ ඉතිහාසයෙන් ගත්තත් ලංකාව හැමදෙස්සෙම පාලනය කරන්න හැදුවා මිසක ලංකාවට හිසසන දුන්න රටක් නෙමෙයි. මම ඉන්දියාවට එරෙහිව කතා කරන්නේ නමුත් ඉන්දියාව ඇත්ත තේරුම් ගන්න. මේ ඉන්දියානු බලපෑමත් එක්ක අනාගතේ කැරකිලා එනකොට ලංකාවට ලොකුම බලපෑම තියෙන්නේ අනාගතේ ලංකාවේ ඉන්නවා අපේ ලංකාවේ ශ්‍රී ලාංකීය ටැමිල් කොටසක් ඉන්නවා. ඉන්දියන් ටැමිල් කොටසක් ඉන්නවා. අපි ගොඩක් කල වැල්ලවත්ත ප්‍රදේශයේ යාපනයේ ප්‍රදේශයේ වගේ කොටස් වලින් ගත්තොත් අවසානයේ මේ අතර විචා කලබලකාරී ස්වභාවයකටපත් වෙනවා. මොකද ඉන්දියාවට පක්ෂග්‍රාහී විජේට පක්ෂග්‍රාහී ඉන්දියාවේ තමිල්නාඩු පක්ෂග්‍රාහී ඉන්දියන් ටැමිල්ස්ලා ප්‍රමාණය ලංකාවේ වැඩි වෙලා ඉන්නේ. ඒතර ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවමයි අනාගතේ. මම ඕවා දැකලා කිව්වේ නැතෝ මේ ජාතිවාදී ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. අනාගතයේ තියෙන ජාතීන් අතර ප්‍රශ්න. මොකද ජාතීන් අතර ශ්‍රී ලාංකීය සහ ඉන්දියා අතර ප්‍රශ්න වලට උග්‍ර වුණොත් මහා විනාශයක් වෙන නිසා තමයි මම කියන්නේ මේවට රාජ්‍යයට උත්තර වෙන නිසා මම බලන්නේ මම කියලා අවුරුද්දක් එකමාරක් යන්න කලින් මේ විජේ ප්‍රශ්න එල්ල කරා. ඊට පස්සේ හරියටම 2026 ඉලෙක්ෂන් එක තියෙනවා අනිවාර්යයෙන්ම ඔක තියෙන්නේ
අප්‍රේල් මැයි අතර කාලේ අප්‍රේල් මැයි අතර කාලේ 2026 දී ඉන්දියන් ඉලෙක්ෂන් එක එනවා. එතකොට ඔය කියන කාලේ එනකොට මම ඔය ප්‍රශ්න එනවා කියලා 2024 ඉඳන් මම බලන්න අපේ රටේ ඉන්න වර්තමාන ජනාධිපතිවරට යන්න වුණා කච්චිතිය දූපතට ගිහිල්ලා ලංකාවේ ඉන්න ටැමිස්ලාට කියනවා මේ රටේ මේ දූපත අපි ආරක්ෂා කර දෙනවා ඔයගොල්ලන්ට කියලා කියන්න උනා. මේවා මම දැක්කේ එදා. එන ඒතර අනුරුකුමාර සේනානායක මහත්මයා බලයටපත් වෙලා නැහැ. මේ මම මියුරු සම්පලිනගේ. මේ කියන කාරණාවල ඔබට යම් විවේචනයක් තියෙනවා නම් ඒ කාරණාවට අදාළ විවේචනයට ඔහු කැමති. කමෙන්ට් එකට කැමති. මේ ද්වේෂ සහගතව මිනිස්සෙක් අල්ලගෙන චරිතය අල්ලගෙන මඩ ගහනවා නම් ඒ කියන්නේ ඒ තර්ක එල්ල කරන කෙනාගේ තියෙන දුර්වලකම. ඒක ද්වේෂ සහගතයි. ඔහුට අවශ්‍ය නැහැ මිනිසුත් එක්ක මේ තනිව ගැටෙන්න. ඔහු යම් තර්කයක් එක්ක සමාජ මතයක් කරන්න මෙහෙම දැනුම් මට්ටම වෙනස් නේ රනිල් මහත්මයා දැන්. අර කතාවරත් මම සමහර මට බයිනයිට මම කතා කළා බං හොඳට කතා කළා සමහර කේන්ති කියලා මට අපි කෘතඥයි අපි සෝවන්ලා සකුරුදාගම අනාගාමීලා රහත් වෙලා නැහැ නේ. ඊළාට මං කියනවා මේ පාරේ යන බල්ලන්ට ගල් ගහ යන්න මට අවස්ථාවක් නැහැ. මොකද මේ එක බල්ල බිරුව පොලේට මට බල්ලන්ට ගහ ගන්න අතර වෙන වෙලාවකුත් නැහැ. ඒ නිසා බුරණ විදිහට මට උත්තර දෙන්න වෙලාවකුත් නැහැ. කොච්චර කීදෙනේ බුරනවා කියලාද? හැබැයි උත්තර දෙන්න හිතුන අවස්ථාවල උත්තර දීලා තියෙනවා. නැත්නම් නැහැ. මොකද මට සමහරවිට බනින්නවත් වෙලාවක් නැහැ. නැත්නම් මට හොඳට බයිනවා. හරි ඔබට පේනවා ඇති. තාමත් ජනතාව ඉන්නේ ඔහුගේ පැත්තේ. කියන්නේ ඔහු යම් විවේචනාත්මක දේවල් ඔහුට විරුද්ධ වෙන දහසක් දෙනා පස්සේ ඔහුට මල් පුද කරනවා. ඒක තමයි සමාජයේ හැටි. ඒක තමයි කාලෙන් කාලට වෙනස් වෙන්නේ. ජනමතය ගෝඨාභය රාජපක්ෂලත් තිබ්බ ජනමතය අනුරුකුමාර දිසානායකටත් තිබ්බ අනාගතයේ ජනමතය වෙනස් වෙන්න පුළුවන්. ජනමතයත් එක්ක නෙවෙයි මේ ජ්‍යොතිෂ විග්‍රහයත් එක්ක ඔහු ඉදිරිපත් කරන මතවාදයත් එක්ක එහි සත්‍ය අසත්‍යතාවය ඔහු ගේන තර්කයේ මත තමයි මේවා පදනම් වෙන්නේ. ඒ නිසා ඔබේ කමෙන්ට් එක ද්වේෂ සහගතව නැතුව හරියට තර්කෙට ඉදිරිපත් කරන්න. ඔහු කැමති ඒවත් අරගෙන ඒවටත් නැවත ඔබට ප්‍රතිඋත්තර දෙන්න. ඔබට පේනවා ඇති අයිකොනික් අවෝඩ්ස් මෙවර ඔහු සම්මාන දිනා ගන්නවා. ඒ වගේම টොප් 100 සම්මාන දිනා ගන්නවා. පිනකල් අවෝඩ්ස්, ඒෂියා මිරකල් අවෝඩ්ස් සම්මාන ගණනාවකින් පිදුම් ලද ඔහු තවමත් ජනතාව වෙනුවෙන් දිවාරය නොබලා වෙහෙස මාංශ වෙනවා. තමන්ගේ මතය නොබියව ඉදිරිපත් කරනවා. ඉස්සරහට ලංකාවට මොකද වෙන්නේ? ඔහුගේ අනාවැකි තුලින් ලංකාවේ කේන්ද්‍රය සම්බන්ධයෙන් ඒත් දෙකම ලෝකේ බලපෑම සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු. මියුරු සම්පත් ලියනගේ සමගින් මේ කාරණා ඉස්සරහට අපි නැවතත් කතා කරමින් ඔබව දැනුමෙන් පෝෂණය කරන්න සූදානම්. ඔබට අපි අයබෝවන් කියලා අද දවසේ අයබෝවන් ජයන් ජයවත් සියලු දෙනාටම සෝදායි සෝපත් රටක් වෙනකල් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම